මෙව්වනේ යකෝ යුනිටි. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මහරගම යූත් එක ඉස්සරහා සහනාධාර දෙන වැඩේ කොහොමද වෙන්නේ කියලා පෙන්නන්න. මේ පැත්තෙන් වාහන වලින් සහනාධාර ටික දීගෙන යනවා. අපි කට්ටිය ඉන්නවා මෙතන සහනාධාර ටික අරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනට බාර දීමක් සිද්ධ වෙනවා. ඒ බාර දීම සිද්ධ වුණාට පස්සේ එතනින් බඩු ටික ඇතුළට යනවා. මේ මිනිස්සු කවුරුත් එක්කෙනාට එක්කෙනා දන්නේ නැහැ. ඇවිල්ලා ස්වේච්ඡාවෙන් තමයි මෙතන වැඩ කරන්නේ. ඊට අමතරව අර පැත්තෙන් පොලිමක් වගේ තියෙනවා. ඇති දෙක තුනකින් වගේ ඇතුළට යනවා කොහොම හරි බඩු ටික. ඔයාලට විශ්වාසවන්ත විදිහට බඩු ටික බාර දෙන්න පුළුවන්. මෙතන ඉන්න අයට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට බඩු ටික වෙන් කරනවා මෙතන ඉන්න කට්ටිය. මේ පේනවනේ ස්වේච්ඡාවෙන් වැඩ කරන මිනිස්සු ඉන්නේ මෙතන. ඉතින් මේ වගේ ප්‍රොසෙස් එකක් තමයි මෙතන වෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ සහයෝගය ලබා දෙන්න. මම එනකොට මග කට්ටියත් හිටියා. මෙතනට ඇවිල්ලා හරි විදිය බලලා හොයලා බලලා දෙන්න කියලා කියනවා. මොකද පාරින්න කට්ටියට එහෙම දුන්නට අපි දන්නේ නැහැ හරියටම කවුද කින්ද මන්ද කියලා. හැබැයි මෙතන හරි ප්‍රොසෙස් එක වෙනවා කියලා තමයි මට ඔයාලට කියන්න ඕනේ. කිසි දෙයකට බලන්න දෙයක් නැහැ. මේ කොල්ලෝ සෙට්ලා ඉන්නවා ගේමට බහලා. මෙතන ඉන්න කට්ටිය ඔක්කොම එකිනෙකාට දන්නවද? කවුරුත් දන්නේ නැහැ නේ. කවුරුත් දන්නේ නැහැ. මේ වැඩ කරන කවුරුත් අඳුරන්නේ නැහැ. මෙතනට ඇවිල්ලා තමයි මේ අඳුරගත්තේ. එහා පැත්තේ ඉන්න කෙනා දන්නේ නැහැ. ඒක නිසා ඔයාලගේ උපරිම සහයෝගය අපි ඉල්ලනවා. මේ පැත්තෙන් එන බඩු ටික මෙන්න මෙතන තමයි ස්ටොක් කරන්නේ ඔක්කොම. පල්ලෙහාට එන බඩු ටික අපි තෝරලා කැටගරි කරලා ඊට පස්සේ අපිට තියෙන ඉල්ලීම් අනුව පුද්ගලිකව කරන ඉල්ලීම් නෙමෙයි. අදාළ දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හරහා අපිට එන ඉල්ලීම් වලට අදාළව එහෙම එන්නේ හැම කෙනාටම ඉල්ලලා හැම කෙනාට දෙන්න බෑ. එහෙම කාටවත් දෙන්නේ නැහැ. අපි දෙන්නේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් එන ඉල්ලීම් වලට විතරයි. ඒකත් අපි වෙරිෆයි කරගෙන අපි නැවත ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒ අවශ්‍ය කරන භාණ්ඩ ටික අපිට තෝරලා ඒ බාර ගන්න බාර දෙන්න නිලධාරියෙකුත් එක්ක තමයි අපි යොමු කරන්නේ. ඒතකොට මෙතනින් ඩිස්පැච් වෙනකොට කාටවත් එහෙම හොර කරන්න බෑ. කොහෙවත් තරංග ගිහලා විකුණන්න ඒ මුකුත් බෑ. මේ වාහනයක් ඇතුළට යන සියල්ල කවුන්ට් කරනවා. සිකියුරිටි ඉන්නවා. අපි යන වාහන හැම එකක්ම සිකියුරිටි ලයින් චෙක් කරලා යන්න. එතන රිපෝට් ඔක්කොම වදිනවා සීල් කරලා යවන්නේ එහෙන් සීල් කඩන්න. වාහනේ තව කෙනෙක් යනවා. වාහනේ කෙනෙක් යනවා සහ මේ පටවන සියල්ල කවුන්ට් වෙනවා. ගවර්න්මන්ට් එකෙන් එහෙ බාර ගන්න කෙනාටත් අපි කියලා දෙන්නේ බාල කවුන්ට් එකක් අපිට ඕනේ කියලා. ගවර්න්මන්ට් ඩිසාස්ටර් මැනේජ්මන්ට් සිස්ටම් සෙන්ටර් කියලා එතනින් තමයි එතන ඉන්න ඔෆිසර්ස්ලා ඒගොල්ලෝ තමයි ලෙටර් හෙඩ් එකෙන් අපිට ඔක්කොම එවන්නේ. අපේ රික්වයර්මන්ට් එකක් තිබ්බා මම ගමේ මොකක්ද ප්‍රශ්නයක් කියලා. මම ටිකට් යවලා එහෙන් ඒකට කතා කරලා එතන කෝඩිනේෂන් කරලා වෙරිෆයි කරලා තමයි ඒගොල්ලෝ ලෙටර් හෙඩ් එකෙන් එවන්නේ. මෙන්න මේ බඩුව අවශ්‍යයි කියලා. අවශ්‍යයි. අපි රිලීස් කරන්නේ ලෙටර් හෙඩ් එකෙන් ආපු ලියුම් වලට විතරයි. එතකොට දැනට මෙතන වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ මොනවද? මට මේ විදිහටම වතුර තියෙන හැමදේම තියෙනවා. අවශ්‍ය කරන ඕනම දෙයක් යවන්න. මේවා වැඩිපුර එපා කියන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. දැනට නම් තාම එහෙම නැහැ. වටේටම ඉල්ලනවා. දැන් බදුලට සාමාන්‍ය බදුල කොතනකට යවා ගන්න බැරුව ඉන්නේ. නුවරට තාම වතුරක් හරි නැහැ. දැන් නුවරට ගියා. දැන් මෙතන ගියා. ලොරි ගියාද? දැන් දෙකක් ගියා. දැන් දෙකක්. අපිට ලොරි තියෙනවා නම් අපිට යවන්න පුළුවන් ඒ තැන් වලට. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ලොරි නැති එක. දැන් අපි අහස මාත්‍න්තර කියලා තව මේ ට්‍රාන්ස්ෆර්මේෂන් වල වගේ සයින් කරයි පැත්ත. දැන් අද රැට ඉරිගත්තේ. අද රැට ඉරිගත්තේ. එහෙන් එනවා කිව්වා. ආරක්ෂක මාත්‍යාංශයත් එක්ක තොරණ එකට සම්බන්ධ වෙනවා. ආරක්ෂක මාත්‍යාංශය ඔක්කොම ගවර්න්මන්ට් කරන්නේ. මේ යූත් එක විතරක් නෙමෙයි ආරක්ෂක මාත්‍යාංශයත් සම්බන්ධ වෙනවා. ට්‍රාන්ස්ෆර්මේෂන් එකේ ඔක්කොම ඉන්නවා. ට්‍රාන්ස්ෆර්මේෂන් එක පාරවල් ක්ලියර් කරලා වාහන මදිපාඩු ඔක්කොම බලන්න අමාත්‍යාංශය. එතකොට මෙතන වැඩිපුර දැන් මිනිස්සුන්ට ගෙනලා දෙන්න කියලා කියන්න ඕන සමීප ආරක්ෂක දේවල්. සමීප ආරක්ෂක දේවල් සහ කාන්තා පිරිමි දෙගොල්ලන්ගේම යට ඇඳුම්. යට ඇඳුම් වල අඩුවක් තියෙනවා. ඒක ඉල්ලීමකුත් තියෙනවා ලෝකෙකින්. ගොඩක් කට්ටිය වතුර අරන් යනවා පහතුවට. ඉතින් ඒක එපා කියන්නේ නැහැ. වතුරත් අරන් එන්න. හැබැයි වැඩිපුරම මෙතනට ඕන වෙලා තියෙන්නේ සමීප ආරක්ෂක කටයුතු සම්බන්ධ අවශ්‍ය දේවල්. Thank you. ඔයාලා කොහෙද මචං? මාළඹේ හොමගම. මෙයාලා තමයි මෙතන ඉස්සරහත් බඩු පටවනවා. මෙතන බඩු බානවනේ. එළගිරි. ලංකාවේ මිනිස්සු සමගි නැහැ කියනවා නම් මෙන්න මේක තමයි හොඳම උදාහරණය. මේ පැත්තට කොට්ට වෙන මඩුක් කරලා දිනවා. මේ විදිහට තමයි කොළඹින් එළියට යන බඩු සහ කොළඹ ඇතුළටත් යන බඩු එකතු වෙන්නේ. මේ තමයි මිනිස්සුන්ගේ එකමුතුකම. යුනිටි එක. බේබි අයිටම් කියලා මෙතන වෙනම යනවා. බේබි පැඩ් කියලා. ඊට පස්සේ මෙතන යනවා පැඩ්ස් කියලා. මේ ටිකේ පැඩ්ස්. ඔය කොහෙද? දෙල්කන් යාළුවා ඉන්නනේ මෙතන ඉන්න කට්ටිය අඳුරනවද අඳුරනවද මට අවඩ බුදුහාමනේ කතා කරන්නේ හරිද ඒලා මිනිස්සුගේ එකමුතුකම ඒකම බරයි වගේ අල්ලපන් ඒ ඔයාලට තරහද කරනවා එන්න ඇවිල්ලා මේවට සහභාගී වෙන්න මේ අපි වගේම මිනිස්සු වෙනුවෙන් තමයි කරන්නේ මේක බර නෑනේ බා ඒකත් අත් දෙකෙන් අල්ලනවා බර නැති එක පොඩයි ධම්මජා thank you වැඩ කරන කට්ටියට කැම් දීමෙන්න අඩුවක් නෑ. ඉතින් කාට හරි අවිශ්වාසයක් තියෙනවා නම් මෙතනට එන බඩු කොහෙද යන්නේ කින්ද මන්ද කියලා අවිශ්වාසයක් තියෙනවා නම් මෙතනට ඇවිල්ලා බලන්න පුළුවන් මිනිස්සු මොන වගේ විදිහට වැඩ කරන්නේ සහ කොහොමද මේ මෙතන ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. කොහොමද කොල්ලෝ ගෙල්ලෝ ඇවිල්ලා ස්වේච්ඡාවෙන් වැඩ. තවකට දකින්න මේ පැත්තේ මම ඒ කට්ටියක් පෙන්නන්න ඕනේ මේ විදිහට. ලස්සනට මෙතන වැඩ යනවා. මේ ඉන්න කට්ටිය තමයි ඔක්කොම මහන්සිලා කරන්නේ. ඔයාලගේ නොමද සහාය මෙතනට ලබා දෙන්න. අවශ්‍ය බඩු ගෙනත් දෙන්න. මොකද තාම කොළඹෙන් එළියට බඩු කියලා තියෙන ගොඩක් අඩුවෙන්. ඇත්තටම කිව්වොත් දැන් මෙතනට බඩු එනවා. හරි. හැබැයි ලොරි නෑ. ලොරි මදි. ඒක නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ මෙතනට පිටිපස්සට ලොරි ඕන. ඒ කියන්නේ මේ බඩු බෙදා හරින ලොරි ඕන. බම් පුදුම වදයක් දෙන්න බං. වීඩියෝ එකක් කරන්න දෙන්නේ නෑනේ.
මහරගම යූත් එක ඇතුලේ ලොකු දෙයක් වෙනවා මිනිස්සු වෙනුවෙන් අපේ මිනිස්සු වෙනුවෙන්. ඉතින් ওই විදිහට තමයි මෙතන වැඩේ වෙන්නේ. පුළුවන් විදියට ඇවිල්ලා බඩු බාර දෙන්න. ඔය අරන් එන්නේ වතුර බෝතලයක්ද එහෙම නැත්නම් බිස්කට් පැකට් එකක්ද එහෙම කවුරුත් බලන්නේ නැහැ. එන ඕනකම මෙතනින් බාර ගන්නවා. බාර අරගෙන සාර්ථකව හරි හරි දෙන්න බැරිය දෙන්න. අයියා ගම බරයි. මේ පැත්තෙන් තමයි බඩු එළියට යන්නේ ඔක්කොම. මේ පැත්තෙන් කන්ටේනර් ආවට පස්සේ මෙතන තමයි ලෝඩින් එක. ගම් කිව්වනම් බය වෙනවා. මොරටුව. ඔක්කොම මොරටුව. නෑ අපි බදුල්ලේ. වාහනේට යන්න දෙමු. ඉතින් කොල්ලෝ වැල නොකැඩි වැඩ. කොල්ලෝ බහැලම් වැඩ. එයාලා ගයිස් කොල්ලෝ කෙල්ලෝ ගැම්මට වැඩ. ගෙදර යන ගමන් වගේ වාහනෙන් බෑලා බඩු තියලා යන්න පුළුවන් කට්ටියට. ආයෙ වෙන්න දෙයක් නැහැ. රස්ති ආදුවක් නැහැ. කොල්ල කෙල්ලෝ කියලා නැහැ. අසල් එකේ වැඩ. නැකකට අපි වැඩ කරන්නේ මේ මහපාරේ හල්ලවල හැබැයි වෙලෙම බෙසි මහපාරේ අපි වැඩ කරන්නේ. තේරෙන්නේ ජයිස්. ඔන්න ඔක්කොම උඩට තමයි ලංකාවේ මිනිස්සුන්ගේ යුනිටි එක. පාන් දෙන්නේ නෝ. අපෝ ඇවිල්ලා වේච්චාවේ වැඩ කරනවා. ඔයාලත් ඇවිල්ලා අඩු ගානේ පාන් කෑල්ලක් හරි දීලා යන්න. රාහෙන්න වඩු. ඉතින් බලන්න උදේ.